අයිබෝන් ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරන ඔබට ඔන්න තවත් ලෝක කුසලානයක අසිරිය එක්ක අපි ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ කරන තරගයට කලින් අදත් වෙනද වගේම පොඩ්ඩක් පේබැක් අපි අරන් ඇවිත් තිනවා තනියම නෙමේ මූස් එක්ක. ඒ නිසා මෙවර මූස් පොඩ්ඩක් පේබැක් සීසන් 7 විදිහට තමයි අපි ඔබට මේ සෙග්මන්ට් එක අරගෙන එන්නේ. මාත් එක්ක මේ පාරේ ඉන්නේ අපේ විදුරංග. විදු කිව්වහමනේ ඔබ දන්නේනේ. කොහමද විදු? හොඳින් ඉන්නවා. මේ පාර මං දැක්ක විදිහට නම් සෑහෙන ග්‍රවුන්ඩ් වල හිටියා. ඒ නිසා ගොඩක් දේවල් මං හිතන්නේ සජීවව දැකලා අපේ ටීම් එකට මොකද වෙන්නේ කියන එක කලින්ම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් තත්ත්වක මේ වෙද්දි ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලානේ. කතා කරලා බලමු මොකද වෙන්නේ කියලා. අද දවසෙත් තරඟ ආරම්භ වුණා. අපි ගියා SSC ක්‍රීඩාංගණයට. ලංකාවේ තරඟ ආරම්භ වෙච්ච පළවෙනි දවස අද. ඒ වගේම තවත් තරඟ දෙකක් තියෙනවා. හෙට අපේ තරඟේ තියෙනවා. ඔන්න හෙට තියෙන්නේ අයර්ලන්තයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරඟයට මුහුණ දෙන්න බලාපොරොත්තුව තියෙන්නේ. ඒ නිසා අපි හිතුවා අනිත් තරඟ පොඩ්ඩක් පැත්තකින් තියලා අයර්ලන්තයත් එක්ක ශ්‍රී ලංකාවට කොයි වගේ අභියෝගයක් වේද? ඒ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙන්න ඕන කොයි විදිහටද? සහ අයර්ලන්තයේ පැත්තෙන් එල්ලවෙන අභියෝගය කොහොමද? මේ ගැන ටිකක් කතා කරන්න. මේ මට හිතුණා ඊට කලින් පොඩ්ඩක් ලෝක කුසලානයකනේ අපි දැන් ඉන්නේ. මේ T20 ගැන කතා කරද්දී අවුරුදු දෙකෙන් දෙකට මෙතන කොවිඩ් කාල සමයේ විතරයි පොඩ්ඩක් එක ළඟාවෙන්නේ. ඔව්. ඒ අරුණම T20 තරඟාවලිය පිළිබඳව කතා කරද්දී ලෝක කුසලාන මේ අපි ගත කරන්නේ 10 වෙනි ලෝක කුසලානයේ. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම තුන් වතාවක් වාසනාවන්ත වෙනවා. අවසන් පූර්ව වටවලට එන්න සහ අවසන් මහා තරඟ නියෝජනය කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ අතරේ කුසලානයකුත් හිමි කරගෙන තමයි මේ සීසන් 10 වලට ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. 2014න් පස්සේ හැබැයි අපිට මොකද වුනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නමුත් අපි එතනින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ආපු ගමන් මගත් එක්ක මේ වෙනකොට සූදානම කොයි වගේද කියලා කතා කරමු. අනිවාර්යයෙන්ම දැන් 2014න් පස්සේ තත්ත්වය පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනෙක් තුළ ඒ පිළිබඳව මේ දවස්වල කතාබහක් තියෙනවා. 2014 අපි ලෝක කුසලානේ දින්නට පස්සේ අපි පූර්ණ සමාජික රටවල් එක්ක, ඒ කියන්නේ අපි කියනවා හොඳ රටවල් එක්ක ජයග්‍රහණය කරන්නට සමත් වෙලා නැහැ. අපි ඒ කියන්නේ නිකන් සේන කන්ට්‍රීස් එක්ක නෑ වගේ. සේන කන්ට්‍රීස් එක්ක ජයග්‍රහණය කරන්න සමත් වෙලා නැහැ ලෝක කුසලානේදී. ඒ වගේම අපිට දෙවෙනි වටෙන් එහාට යන්නට අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් මේ පාර තමයි අපිට හොඳ අවස්ථාවක් තියෙන්නේ අපේ රටේ ක්‍රීඩා කරන නිසා. අපේ තනතිරුවල අපිට හුරු පුරුදු තනතිරු සහ අපේ ප්‍රේක්ෂකයන්ගේ සහයෝගයත් එක්ක අපි ක්‍රීඩා කරන්නේ. ඉතින් මේ සියලු දේවල් එක්ක ලංකාවට chance එකක් තියෙනවා හරියට වැඩේ කරනවා. ඔය 2012න් පස්සේනේ දැන් අපිට මේ ලංකාවේ තරඟාවලියක් දකින්න වෙන්නේ. හැබැයි ඉතින් මේ තරඟාවලිය දිහා බැලුවම පොඩ්ඩක් ක්‍රීඩාවට අමතරව පොඩ්ඩක් දේශපාලනයත් මැද්දට ඇවිල්ලාද කියලා හිතනවා කලාපීය වශයෙන් තියෙන අර්බුදකාරී තත්ත්වයන් එක්ක. අනිවාර්යෙන් පහුගිය ආසියා කුසලාන තරඟාවලියේ ඉඳලා මේ තත්ත්වය අපිට දකින්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන් ඉන්දියා පාකිස්තානය අතර තමයි මේ ගැටුම ආරම්භ වුණේ. ඉන්දියාව අතට දීම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඒ වගේම ඉන්දියාව සහ පාකිස්තානයේ තිබිච්ච යුදමය තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේදී සඳහන් කිරීමත් එක්ක තමයි මේ දේවල් සියල්ලම ආරම්භ වුණේ. ඊට පස්සේ ඒක දැන් ඉන්දියාව සහ බංග්ලාදේශය අතරේ තියෙනවා යම් දේශපාලනික ගැටුමක්. මේ ගැටුම හරහා බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම මුස්තෆිසුර් රහමන්ව කණ්ඩායමට ඇතුළත් කරගෙන කොල්කතා කණ්ඩායමට ඇතුළත් කර ගැනීම පිළිබඳව IPL තරඟාවලියට ඔහුව ඇතුළත් කර ගැනීම පිළිබඳව ලොකු විරෝධයක් එනවා. මේ විරෝධය එන්නේත් බංග්ලාදේශයේදී හින්දු ජාතිකයෙක්ව ඝාතනය කරනවා. ඝාතනය කිරීමත් එක්ක තමයි ඉන්දියාවෙන් මේ විරෝධය එන්නේ. එතකොට බංග්ලාදේශය ප්‍රශ්න කරනවා ඔයාලට මුස්තෆිස්ට ආරක්ෂාව දෙන්න බැරි නම් කොහොමද කණ්ඩායමකට සහ බංග්ලාදේශයේ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව දෙන්නේ කියලා. නමුත් ICC සහ ස්වාධීන ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් ඉන්දියාව තුළ පරීක්ෂණ කරලා ඔවුන් තහවුරු කරනවා බංග්ලාදේශයට කිසිදු ගැටලුවක් නැහැ ආරක්ෂාවේ ඔබට ඇවිල්ලා ක්‍රීඩා කරන්නට පුළුවන් කියලා. ඒ වගේම ඉන්දියාව බංග්ලාදේශයට කියනවා ඔයාලා මේ කොල්කතාවල සෙල්ලම් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඕන ග්‍රවුන්ඩ් එකක් කියන්න අපි ඒ ග්‍රවුන්ඩ් එක ඔයාලට දෙන්න ලෑස්ති කරනවා. නමුත් බංග්ලාදේශයේ තියෙන දේශපාලනික වාතාවරණය මේ දේශපාලනික ගැටුම තමයි මෙතන තියෙන්නේ. ඔවුන් මේ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියනවා ඔවුන්ට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න ඕනේ කියනවා. එහෙම නැත්නම් වෙන ඔප්ෂන් එකක් ඔවුන් ඉල්ලනවා. නමුත් අවසානයේදී ICCයේ ඩිරෙක්ටර්ස්ලා ඔවුන් සියලු දෙනා තීරණය කරනවා එක්කෙනෙක් විතරයි පාකිස්තානයේ මොෂින් නක්වි විතරයි බංග්ලාදේශයේ පැත්තට ඉන්නේ. සෙසු සියලු දෙනා එතන 15 දෙනෙක් ඉන්නවා. ඒ 15 දෙනාම මේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 නියෝජිතයන් ඒ වගේම ඇසෝසියේට් කන්ට්‍රීස් නියෝජනය කරමින් නියෝජිතයන් ඉන්නවා. මේ 14 දෙනෙක් තීරණය කරනවා බංග්ලාදේශය ICCයේ නීති රීති වලට එන්නේ නැත්නම් ඔවුන්ව ඉවත් කරලා ඊළඟට ඉන්න කණ්ඩායම විදිහට ස්කොට්ලන්තය මේ තරඟාවලියට ඇතුළත් කරගන්න. ඔන්න ඔහොම තමයි දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන තත්ත්වය. කොහොමුණත් ක්‍රීඩාව කියලා කියන්නේ රටවල් අතර තියෙන බැඳීම වැඩි කරන්න උදව් වුණු දෙයක් අනාදිමත් කාලයක ඉඳලා. හැබැයි ඉතින්
දැන් ඊට වඩා තත්ත්ව වෙනස්. මොකක් වෙලාද දන්නේ නැහැ මේ දකුණු ආසියාව පැත්තට එන්න ක්‍රිකට් එක්ක බොහෝ දේවල් උණුසුම් වෙනවා. විශේෂයෙන් ප්‍රේක්ෂකාගාරයන් අපි හිතනවට වඩා ටිකක් දඩබ්බරයි. ඇග්‍රසිව්. විශේෂයෙන් ලංකාවේ. ඔව් ලංකාවේ විදු ප්‍රේක්ෂකයන් ඕකට මට මං අහන්න හිටියේ දැන් අපි මීට කලිනු පැරදිලා නැත්තේ නෑනේ. ඒ කියන්නේ අපි 2003 බලුවොත් කෙන්යාවට අපි ගැන අප නෑ. එහෙම වෙලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපේ ප්‍රේක්ෂකාගාරය කවදාවත් උරණවුනේ නෑ. ඇයි මේ ශ්‍රී ලංකා කණ්ඩායමටම මේ තරම්ම උරණවීම් සිද්ධ වෙන්නේ? මේ තරම් ඇග්‍රසිව් ඇටැක් කරන්නේ ඇයි? මොකක්ද හේතුව? එක කාරණයක් තමයි ලංකාවේ අපි කියනවනේ 2014 ඉඳලා ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් පහළ වැටීමක් අපිට පෙන්눔 කරනවා පැහැදිලිව. මොකද අපි කියන අර සේන රටවල් එක්ක අපේ টොප් කන්ට්‍රීස් එක්ක උඩ රෑන්කින් වල උඩ පහේ ඉන්න කණ්ඩායම් එක්ක අපි තරඟ ජයග්‍රහණය කරලා තියෙනවා හරිම අඩුයි. විශේෂයෙන් ලංකාවෙන් පිටතදී අපි තරඟ ජයග්‍රහණය කරලා තියෙන ඉතාමත්ම අඩුවෙන්. මේ නිසා අර අපේ හොඳ ක්‍රිකට් එක නැති වෙලා කියන අදහස අපේ ප්‍රේක්ෂකයන් ඇතුලේ තියෙනවා. සහ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාසය විශේෂයෙන් අපි දන්නවා ගේම් එකක් පුළුවන් තරම් ඩීප් එකට ඇදගෙන ගිහිල්ලා අර අපි කියන්නේ ගේමක් දීලා පෙරදුනත් ප්‍රේක්ෂකයාට දුකක් නැහැ. නමුත් අර හොඳට තියෙන තරඟ එක පාරට කඩා වැටෙනවා. විශේෂයෙන් අපේ මැද පෙළ ප්‍රතිකරණය 2020 තරඟවල මැද පෙළ ප්‍රතිකරණය ස්ථාමත්ම අසාර්ථක වෙලා තියෙනවා පහුගිය කාලය තුල. අපි ඉලක්කම් එක්ක බැලුවත් මේක පැහැදිලිවම පේනවා. ඊළඟට අපි සාමාන්‍යයෙන් ස්පින් එකට හොඳට ඇටැක් කරන කණ්ඩායමක්. හැබැයි ලෝකේ 2020 තරඟවලදී හෝම් කන්ඩිෂන් එකේදී ස්පින් එකට වීක්ම රටවල් අතරේ අපි ඉන්නේ දෙවෙනි තැන, සිම්බාබ්වේ පළවෙනි තැන, අපි දෙවෙනි තැන ඉන්නේ. ඒ වගේම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ අපි 2020 තරඟ 32ක් ක්‍රීඩා කරලා තියෙනවා. මේ 32කින් තරඟ 8යි අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ. 75ක් තරඟ අපි පෙරදිලා. මේක දෙවෙනි වෙන්නේ සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණේ පෙරදිලා තියෙන තරඟ ප්‍රමාණය, ඒ තරඟ ප්‍රතිශතයට විතරයි. දැන් ඒ විතරකුත් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය මේ වගේ රටවල් එක්ක තරඟ කරනකොට විශේෂයෙන් අපි නැමීබියාව අපිට මතකයි. මේ වගේ කණ්ඩායම් එක කතා කරද්දී අපි ගොඩක් වෙලාවට කිව්වේ දෙනවා නම් ලොවෙත් නැති වෙන්න දෙන්න ඕන ටීම්ස් කියලා. හැබැයි අන්තිමට අපිට සිද්ධ වුණා කොයි වෙලේද අපේ ජයග්‍රහණය හොයාගන්නේ කියන තැනට එන්න මේ කණ්ඩායම් එක. මට හිතෙනවා මේවත් එක්ක තමයි ඇත්තටම ප්‍රේක්ෂකාගාරයට දරා ගන්න බැරි මට්ටමට සිද්ධ වෙන්නේ. ඔව් ප්‍රේක්ෂකාගාරය තුළ කලකිරීමක් තියෙනවා. එතකොට අර දැන් අපි කියවනේ විවිධ දේශපාලනික කාරණා තියෙනවා, විවිධ බල අරගලයන් තියෙනවා. එතකොට ඒ බල අරගලයන් ඇතුලේ ඉන්න පිරිස් මේක මෙහෙවනවා ක්‍රිකට් පිළිබඳව විරෝධය පළ කරන. ඒ කියන්නේ අපි සමහරට තරගයක් ජයග්‍රහණය කළත් ඒක දිනුවේ නිකන් කනාවට වගේ කියලා මතයක් හදනවා. එතකොට අපි තරගයක් කරදුනොත් ඒක කොහොමත් ලේසි ඒගොල්ලන්ට. හැබැයි මෙතනදී මේක කියන්න ඕනේ කාරණේ තමයි මේක අර අද ඊයේ වෙන දෙයක් නෙවෙයි. ලංකාවේ විතරක් වෙන දෙයක්ුත් නෙවෙයි. මොකද එංගලන්තය ඇතුලේ එංගලන්ත කණ්ඩායමට ලොකු විවේචන තියෙනවා. ඉන්දියාව ඇතුලේ ඉන්දියාව කොච්චර හොඳට කළත් ඉන්දියාව ඇතුලේත් ලොකු විවේචන තියෙනවා. හැබැයි අර වැදගත්ම දේ තමයි ඒ කවුරුත් අර ප්‍රේක්ෂකයෝ අපේ රට පරදින්න ඕනේ කියන එක ඒ ප්‍රේක්ෂකයෝ කියන්නේ. ඒගොල්ලන්ට විරෝධයන් තියෙනවා. ඉන්න පරිපාලනය සම්බන්ධයෙන් විරෝධයන් තියෙනවා. පුහුණුකරු සම්බන්ධයෙන් විරෝධය තියෙනවා. එතකොට ඇයි මේ ක්‍රීඩකයා ගත්තේ, මේ ක්‍රීඩකයා නොගත්තේ ඇයි? ඒ වගේ විරෝධයන් තියෙනවා. හැබැයි ඔවුන් කිසිම ප්‍රේක්ෂකෙක් Tamanගේ රට පරාජය වෙන්න කියන තැනට එන්නේ නැහැ. එතකොට දැන් මේක මේ මෙතනට කෙනෙක් එන්නට හේතුව එකක් තමයි කලකිරීම. ඒ කියන්නේ දැන් අර අපි කියනවනේ ආදරයයි වෛරයයි අතර කෙස් ගහක වෙනසක් තියෙන්නේ කියලා. ඉතින් ඕක තමයි මේ අපි යම් කිසි දෙයක් අපිට තේරෙනවා නම් මේක අපිට ලබා ගන්න බෑ කියලා අපිට හිතෙනවා නම් එතනින් එහාට අපි ඒක ඒ වේදනාව පිට කරන්නේ වෛරයක් විදිහට. ඉතින් ඕක තමයි එක පැත්තකින් දකින්නේ. ඉතින් ඕක අර විවිධ මේ බොරදී මාළු බාන පිරිස් ඒ හැඟීම පාවිච්චි කරනවා. ඒක තමයි අපි ගොඩක් දකින්නේ. අනිත් එක දැන් මේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ අපි දැන් කියනවා මේ ටොක්සිසිටි ස්ප්‍රෙඩ් කරන ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා කියලා. හැබැයි මේක මේ අමුතු දෙයක් නෙවෙයි. රොෂාන් මහානාම පාසලේ ක්‍රීඩා කරනකොට ඔහු අඩු වයසෙන් තමන්ගේ පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරද්දී පාසලේ කළු කොඩි උස්සලා විරෝධය පළ කරපු පිරිසක් ඉතිහාසයක් තිබ්බා. ඉතින් ඒ කාලෙත් අපි දකිනවා විවිධ මාධ්‍යවල මේ වගේ දේවල් පළ වෙනවා. අර දැන් තියෙන වෙනස තමයි මේ ටක් ගාලා අපේ එක්ස්ප්‍රෙෂන් සමාජ මාධ්‍යයෙන් එළියට දාන්න පුළුවන්. ඒ නිසා ක්ෂණිකව හිතන දේ දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමාජ මාධ්‍ය තුලින් මේ දේවල් ස්ප්‍රෙඩ් කරන ගොඩක් කට්ටිය ඉන්නවා. මේ දේවල් දකිනවා. එතකොට අර අපිට හිතෙනවා මේ ඉස්සර තිබුණ නැති එකක් දැන් තියෙනවා කියලා. ඉස්සරත් මේක තිබුණා. නමුත් අර අපිට මේක එච්චර සමීපුන් නෑ. මොකද ඒ වගේ මේ කාලේ වගේ sannivedanaye ඒ කාලේදී දියුණු නෑ. එතකොට අපි පත්තරයකින් දෙයක් කියවොත් ටීවී එකේ දෙයක් දැක්කොත් ඒ වගේ තමයි තියෙන්නේ. නමුත් දැන්
ටක් ගාලා ඕන කෙනෙක්ට Tamanගේ මතය සමාජගත කරන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි තේජානි මේ අපි කියනවා දොස්තර කෙනෙක් අතින් වැරද්දක් වුණොත් ඒක අඩි 6ක් යට වැළලෙනවා. විනිශ්චයකාරයෙක් අතින් වැරද්දක් වුණොත් ඒක පෝරකින් කෙලවෙන වෙනවා. හැබැයි මාධ්‍යකරුවෙක් අතින් වරදක් වුණොත් ඒක සදහටම සමාජගත වෙනවා. ඉතින් සමාජ මාධ්‍යකරුවන් විදිහට ඔබත් මාධ්‍යකරුවන් තමයි. ඉතින් ඒ නිසා ඔබ වපුරන අදහස් මේ සමාජයේ සමාජගත වෙනවා. කරන්න දෙයක් නැහැ. සමහර විට ඒක අපි හිතා ගන්න බැරි ලොකු සමාජ පද්ධතියක් විනාශ කරන්න පුළුවන්. සමහරට එක ක්‍රමාවක් තිතක් හොඳටම ඇති. නමුත් මේ දැන් ඔය කොහොම වුණත් අපි දන්නවා පොඩ්ඩක් පේබැක් බලාගෙන ඉන්නකොට ඔබටත් දැන් හිතනවා ඇති කියන්නම්කෝ අපිත් දේවල් ටික. හිතේ තියන් ඉන්න එපා. අපිට කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් යන්න අපේ මූස් ඇප් එකට. මූස් ඇප් එකට ගියාට පස්සේ මූස් ඇප් එකේ තියෙනවා ඔබ කැමති විදිහට අපේ පොඩ්ඩක් පේබැක් සෝෂියල්ස් වලට එන්න පුළුවන්. ඇවිල්ලා අපිට කමෙන්ට් කරන්න. අපි ඉස්සරහදී ඔබේ කමෙන්ට්ස් වලට උත්තර දෙන්න ලෑස්ති. හරි? ඒක එහෙමයි. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මූස් පොඩ්ඩක් පේබැක් බලන අතරතුරේදී ඔබට තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. තෑගි කියන්නේ නිකන් නෙවෙයි. ලක්ෂ ගණනින් මුදල් තෑගි දිනා ගන්න තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ ඔබට යන්න මූස් ඇප් එකට. මූස් ඇප් එකට ගියාට පස්සේ අපි මීට කලිනුත් ඔබ දැනුවත් කරලා තියෙනවා සෙල්ෆි එකක් ගන්න පුළුවන්. සෙල්ෆි එකක් අරගෙන ඩිජිටල් ජර්සි එකට ෆෑන් ජර්සි එකක් ක්‍රියේට් වෙනවා. ඒකට ඔබේ සෙල්ෆි එක ඇතුල් කරන්න පුළුවන්. ඊට අමතරව අපි මූස් ඇප් එක ඇතුලේ ක්‍රිකට් ගැන ගොඩක් දේවල් කතා කරනවා. අපේ මේ පොඩ්ඩක් පේබැක් සෙග්මන්ට් එක වගේම තවත් ගොඩාක් සෙග්මන්ට්ස් ඔබට බලන්න පුළුවන්. හොඳම එක තමයි ප්‍රෙඩික්ටර් එකට යන්න. ප්‍රෙඩික්ටර් එකට ගියාට පස්සේ ඔක්කොම මේ ලෝක කුසලාන තරඟාවලිය ඇතුළත තියෙන තරඟ සියල්ලම අන්තර්ගත වෙලා තියෙනවා. ඔබට ගිහිල්ලා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් විනින් ස්කෝර් එක මොකක්ද කියලා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තරඟයේදී විතරක් පොඩි වෙනසක් වෙනවා. ඒකෙදි වෙන්නේ ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලකුණු සංඛ්‍යාව විතරයි සටහන් කරන්න ඕන. හරි? ඒක විතරක් මතක තියාගන්න. මම කියන එක අපහැදිලි වගේ නම් ප්‍රෙඩික්ටර් එකට ගියාට පස්සේ පැහැදිලිව තියෙනවා ගිහිල්ලා බලන්න පුළුවන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එතකොට ඉතින් අපිට නෙමෙයි ඔබට තමයි දිනන්න අවස්ථාව හම්බෙන්නේ. ලක්ෂ ගණනින් මුදල් තෑගි දිනා ගන්න පුළුවන් මූස් පොඩ්ඩක් පේබැක් වෙතින්. මූස් වෙතින් ඒ වටිනා අවස්ථාව ඔබට හම්බෙන්නේ. එහෙනම් ඒ ඔක්කොම මතක් කරන අතරේ අපි යමු කෙලින්ම අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගය. අයර්ලන්තයේ ශ්‍රී ලංකාවයි. හම්බෙන්නේ කොයි කාලෙද? කොහොමද මුණ ගැහිමත් එක්ක වෙලා තියෙන දේවල්? ඔව් අයර්ලන්තයේ ශ්‍රී ලංකාවයි අවස්ථා තුනකදී විතරයි 2020 ඉතිහාසයේදී හම්බ වෙන්නේ. මේ අවස්ථා තුනම ලෝක කුසලාන තරඟවලදී. ඒ අවස්ථා තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. අවසන් අවස්ථා දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලබා ගන්නේ කඩලු 9කින් සහ ලකුණු 70කින් මතකයේ විදිහට. එතකොට මේ අනුව බැලුවාම ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තියෙන තරඟයේ වැඩි වාසි තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද අයර්ලන්තයේ ක්‍රීඩා කරන්නේ අපේ භූමියේදී. ඒ වගේම මේ අපි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ගත්තොත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය අයර්ලන්තයේ තරඟ දෙකකට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ 2012 ලෝක කුසලාන තරඟාවලියේදී. එතකොට ඒ අතරින් එක තරඟයක් අයර්ලන්තය පරාජයට පත් වුණා. අනිත් තරඟය ජයපැරදුමින් තොරව කියන්නේ විසඳුමකින් තොරව නිමා වුණ අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ විදිහට තමයි අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතරේ තරඟ ඉතිහාසය තියෙන්නේ. ඒක එහෙම බලද්දී දැන් අපි සමහරුන්ට හිතෙන්න පුළුවන් අද පළවෙනි තරඟයේ තිබුණානේ. පළවෙනි තරඟයේ තියෙනකොට පාකිස්තානයත් එක්ක නෙදර්ලන්තය තමයි ක්‍රීඩා කරේ SSC ක්‍රීඩා පිටියේදී. බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවන විදිහට නෙදර්ලන්තය පාකිස්තානයට ඇටැක් කරන්න පටන් ගත්තා. හැබැයි අවසාන මොහොතේදී ඒක මේ ඒ අවසන් පන්දු වාර දෙක තුනදී තරගයේ තීරණය වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් දැන් කිසිම කණ්ඩායමක් අපිට අවතක්සේරු කරන්න පුළුවන් මට්ටමක මේ වෙනකොට අපි නැහැ. ඒකට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාස කිහිපය පුරා දක්වලා තියෙන දක්ෂතා මත. අපි බැරි කණ්ඩායමක් නෙවෙයි. නමුත් දැන් පොඩි අවිනිශ්චිත තත්වයක තමයි අපි ක්‍රීඩා පිටියට යන්නේ. මේක කොයි විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට බලපායි? ඔව් දැන් මේකේ පොඩි චකිතයක් තියෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සහ සිම්බාබ්වේ එක්ක තුන්කොන් තරඟාවලියක් තිබුණා. ඒ වගේම ඊට පස්සේ පාකිස්තානය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළා. ඊළඟට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළා. එතකොට මේ එක තරඟාවලියකදීවත් අර අපි අපේක්ෂිත ප්‍රතිඵලය අපිට ලැබුණේ නැහැ. ඉතින් මෙන්න මේකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට පොඩි චකිතයක් මතුවලා තියෙනවා. මොකද අපි හැම වෙලාවෙම හොඳ ආරම්භයක් ගත්තා. නමුත් මැද පෙලින් අපිට ඒ ආරම්භය ආවේ නැහැ. ආරම්භය ඉදිරියට අරගෙන යන්න ඉදිරියට යන්නේ ඉදිරියට යන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි පන්දු යැවීමෙන් මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි හොඳ දේවල් කරලා තියෙනවා. නමුත් අර මැද පෙළ අසාර්ථකත්වයත් එක්ක පන්දු යවන්නට ආරක්ෂා කරගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් බෝඩ් එකට ආවේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීලා තියෙනවා. ඒ අතර වාරයේදී ලෝක කුසලානය ළඟ තියාගෙන තීරීම් කමිටුව මාරු වුණා, නායකයා මාරු වුණා. මේ වගේ දේවල් එක්ක අර සාමාන්‍යයෙන්
රටක ලෝක කුසලානයක් සඳහා ක්‍රීඩා කරන්නේ දිගු කාලීන සැලසුමක් එක්ක. හැබැයි විදු ඕක මේ පළවෙනි අවස්ථාව නෙවෙයි. ඔව් ඒක අපි මීට පෙර තිබ්බ ලෝක කුසලාන කීපයකදීම ඕක අපිට. ඔව් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය තරඟාවලි වලදී එකම කණ්ඩායමක් ක්‍රීඩා කරලා 1-11ක් ක්‍රීඩා කරලා ලෝක කුසලානයකට ගියහම ගොඩක් අත්හදා බැලීම් කරනවා, ක්‍රීඩකයෝ ඩෙබියු කරනවා, මේ වගේ දේවල් අපි පහුගිය කාලේ පුරාම දකින්න ලැබුණා. ඉතින් මේක තුල අර පොඩි අසංවිධානාත්මක බවක් අපිට පේනවා. මොකද අවුරුදු දෙකක කාලයකට තමයි අවුරුදු දෙකකින් දෙකට තමයි ලෝක කුසලානයක් තියෙන්නේ. එතකොට ඒ අවුරුදු දෙකක් සැලසුම් කරගෙන තමයි මේ සාමාන්‍යයෙන් ඔක වෙන්නේ එක් දින ලෝක කුසලානයකින් එක් දින ලෝක කුසලානයට. එතකොට අවුරුදු 4ක රන් එකක් තියෙන්නේ. ඒ අතර වාරයේදී 20 ලෝක කුසලාන තරගාවලි දෙකක් සමහරට පැවැත්වෙන්නට පුළුවන්. එතකොට මේ පුහුණුකාරීත්වයන්, තේරීම් කමිටු, ඒ වගේම නායකයෙක්ව මේ බිල්ඩ් කරගෙන යන්නේ මෙන්න මේ වගේ දිගු කාලීන සැලසුමක් එක්ක. හැබැයි අපේ මේ ආසන්න කාලවකවානුව තුළ අර ලෝක කුසලානයක් හරි එහෙම නැත්නම් ආසියා කුසලානය වගේ තරඟාවලියක් ලඟ වෙනකොට අර වලිගය ගිනිගත්ත හනුමා වගේ මේ දඟලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගොඩක් චේන්ජස් කරනවා. ඊට පස්සේ කියනවා මේ වෙනස්කම් වෙච්ච නිසා තමයි අපිට බැරුණේ ඊළඟ පාර අපි හොඳට කරනවා. ආපහු මේකම රොටේට් වෙනවා. ඉතින් ඔන්න ඕවත් ප්‍රධාන හේතු ප්‍රේක්ෂකයන් මේ විරෝධය පළ කරන්නේ. එක්ක අපිට ලකුණු 20ක් 30ක් මදි වුණා. ඔය වගේ නිදහසට කරන අපිට නේ රිපීට් ඇහෙන්න පටන් ගත්තා. මේ අනිත් එක තමයි දැන් අවුරුදු දෙකෙන් දෙකටනේ දැන් මේ ලෝක කුසලාන තරඟාවලි පැවැත්වෙන්නේ. විශේෂයෙන් T20. නැත්තම් සාමාන්‍යයෙන් අපි පන්දුවර 50 ගත්තොත් අවුරුදු 4න් 4ට තමයි තිබුණේ. එතකොට යම් තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරලා වැරදි හදාගෙන එන්න යම් ආකාරයක කියන්නේ හොඳ තරගයක් දෙන්න හැම කණ්ඩායමකටම අවස්ථාව තියෙනවා. හිතෙන්නේ නැද්ද විදු දැන් මේ තියෙන කාර්යබහුලත්වය නිසා සමහර වෙලාවට අපේ ඇතුළු සමහර කණ්ඩායම් වලට මම මේ කියන්නේ හැමෝටම කියලා. මොකද අපි ඉන්දියාව පවා දකිනවා ඒගොල්ලන්ගේ ෆෝමැට්ස් තුනට ස්පෙෂලිස්ට්ලා ඒ ෆෝමැට් තුනේ වෙන වෙනම ඉන්නවා. ඒ කියන්නේ තුනම ප්ලේ කරන්න පුළුවන් ක්‍රිකටර්ස්ලා වෙනම ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් ඒවට ස්පෙෂලායිස්ඩ් වෙච්ච විශේෂීකරණය වුණු ක්‍රීඩකයෝ ඒවට විතරක් වෙන් කරලා තියෙනවා. ඕන් ඒ ගැන පොඩ්ඩක් හිතලා තියෙනවා. සහ හැම වෙලාවෙම ඔවුන්ගේ A ටීම් සහ ඉමර්ජින් වලට අමතරව B ටීම් එකක් හෝ C ටීම් එකක් මේ කණ්ඩායම් දෙකක් ඉන්නවා හැම වෙලාවෙම ප්‍රධාන කණ්ඩායමට දොරට තට්ටු කර කර. එතකොට ඒ දැනෙන ප්‍රෙෂර් එකත් එක්ක ක්‍රීඩකයෝ ක්‍රියාත්මක වීම ගොඩක් වෙලාවට සුබවාදී. ඕක ඇයි ශ්‍රී ලංකා කණ්ඩායමට කරන්න බැරි? මොකද අපි හැමදේම අපේක්ෂා කරනවා එකම නායකයෙක් තුනේම ඉන්න ඕනේ. හරි? දැන් ඕක අපි දැක්ක DDS කැඳවීම කියන එක යටතේත් සමහර දේවල් අපිට හිතුණා. දැක්කා අපි. ඊළඟට සමහර අවස්ථාවන් වලදී අපි දකිනවා අපේ එකම ඕපනර්ස්ලා දෙන්න තමයි තුනේම ඉන්නේ. මං කියන්නේ නැහැ උන්ට බෑ කියන එක. නමුත් ඒ වගකීම බර වැඩි කියලා සමහර විට හිතෙන්නේ නැද්ද? ඕක දැන් තේජානි දැන් ඒකම තමයි මම අර කලින් කිව්වේ ටිකක් අපි අසංවිධානාත්මක විදිහට මේ තරඟාවලි සඳහා අපේ කණ්ඩායම් සැලසුම් කරලා තියෙනවා මේ දේවල්. එතකොට ඔයා ඔය කියපු එක ඇතුලේ ඔය සියලුම දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන්න පුළුවන් වසරකට තරඟ දින 105යි. තරඟ දින 105යි. ඒවා පුහුණු තරඟ වේවා, පළමු පළ තරඟ වේවා, ටෙස්ට් තරඟ මොනවා හරි තරඟ දින 105යි. එතකොට ඒගොල්ලෝ ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කළොත් එයාලට ඒ දවස් 5ක් එක දිගට ක්‍රීඩා කළාට පස්සේ එයාලගේ ඒ බොඩි එක රිකවර් වෙන්නේ කාලයක් අවශ්‍ය වෙනවා. එතකොට එන්න ඒ කාලය ඒක ඒ කාලයන් සියල්ලම අතහැරලා තමයි බෞද්ධ චිකිත්සකයන් මේ පිළිබඳ විශේෂඥයන් මේක ගණනය කරලා තියෙන්නේ. තරඟ දින 105ක් තමයි ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. එතකොට අන්න ඒ නිසා තමයි අර ඔයා කිව්වා වගේ ඉන්දියාව වෙනත් ක්‍රීඩක දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා ඉන්දියාව ඒගොල්ලන්ට වඩා රෑන්ක් එකකින් ගොඩක් අඩු රටක් එක්ක ක්‍රීඩා කරනවා නම් සමහර විට නායකයව පවා වෙනස් කරනවා. වෙන නායකයෙක් කියන්නේ ඒ වගේම ඔය IPL වල හොඳට ක්‍රීඩා කරපු කණ්ඩායමක් කියන්නේ ඒ ඊළඟට ඉන්න දෙවෙනි පෙළ අපි කියන ෂැඩෝ ප්ලේයර්ස්ලට අවස්ථාව ලබා දෙනවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් උනේ නැහැ. මොකද ඒකට හේතුව අපි ගොඩක් උත්සාහ කරන හැමතිස්සෙම තරඟ දිනන්න. රෑන්ක් වල ඉන්න. රෑන්ක් වල ඉන්න. අපේ අරමුණ තියෙන්නේ හැමතිස්සෙම තරඟ දිනන්න. තරඟ දිනන එක තරඟ දිනන්න නම් හොඳම 11 සෙල්ලම් කරන්න ඕනේ. ඔන්න ඔය සංකල්පය තමයි අපේ තියෙන නිසා අපිට වරදින්නෙත් ඔතන. මොකද එළියේ ඉන්න තවත් ක්‍රීඩකයෝ ඉන්නවා මේ දක්ෂතාවයන් දක්වන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් අපේ හොඳම 11ක් ඉන්නවා නම් එතනින් අපිට දෙන්නෙක් වෙනස් කරලා අර හොඳම 9 දෙනෙක් එක්ක තව දෙන්නෙක්ව අපිට රොටේට් කරන්න පුළුවන්. පොඩි අත්හදා බැලීම් කරන්න කාලේ තිබ්බා. කාලේ තිබුණා. ඕනතරම් කාලේ තිබුණා. එතකොට ඒ දෙන්න සූදානම් වෙනවා මේ ෆෝමැට් එකට ඊළඟට බැටන් එක ගන්න. එතකොට ඒගොල්ලෝ නිසා කණ්ඩායමෙන් එළියට යන ඒගොල්ලන්ගේ ෂැඩෝ ප්ලේයර්ස්ලා නිසා කණ්ඩායමෙන් එළියට යන ක්‍රීඩකයන්ට තරඟකාරීත්වයක් තියෙනවා. මම මේගොල්ලන්ට වඩා හොඳින් කරන්න ඕනේ කියන එක. එතකොට මේක ඇතුලේ තරඟකාරීත්වයක් නිර්මාණය වෙනවා සහ අපිට ඕන වෙලාවක කණ්ඩායමට ගන්න ක්‍රීඩකයන් රසක් ඉන්නවා. දැන් ඊශාන් මාලිංග ආබාධයට ලක් වෙනකොට
17 කල්පනා කරනවා කවද කවුද තියන්නේ? මෙතෙන්ට ගන්නේ? කවද ගන්නේ කියලා කල්පනා කරනවා. එතකොට ඒ කල්පනා කරන්නේ අපේ ඊළඟට ඉන්න ක්‍රීඩකයෝ අපි නිර්මාණය කරගෙන නැහැ. දැන් අපි දිල්ෂාන් මදුෂංක ආබාධයට ලක් වෙලා ඉන්නවා. දිල්ෂාන් මදුෂංක ඇරෙන්න, බින්දුර ප්‍රනාන්දු ඇරෙන්න මේ යෝන් තලයේ ඉන්න වමත් වේගපන්දු යවන්නේ අපිට පේන මාර්ග නැහැ. ඕක ලසිත් මාලිංග ලස්සනට කියනවා මේ මෑතකදී මධ්‍ය සාකච්ඡාවකදී ඔය කියන දේ අපිට අවුරුදු 15 ඉඳන් හදන්න වෙලා තියෙන්නේ ඊට කලින් එක්කෙනෙක්වත් නැහැ දැන් තින්න ඔක්කොම අවුරුදු 28න් උඩ අවුරුදු 30 මේ කාලරාමුව ඇතුලේ ඉන්න ක්‍රීඩකයෝ ඉන්නේ කියන. හැබැයි දැන් ඒක ප්‍රේක්ෂකාගාරය නෙවෙයිනේ තීරණය කරන්න ඕනේ. ඒක එතන දින්න ඕනේ වෙනම මේ සැලසුම් ක්‍රියාත්මක කරන පාර්ශවයන්. එතකොට විදු ඇයි බැරි මම කියන්නේ ජාතික කණ්ඩායමේම ඕන ඉන්න ඕනි කියලා නැහැ. නමුත් අපි දැකලා තියෙනවා අපේ ගොඩක් කලාවට ඒ කණ්ඩායමේ තරඟ කරන්නේ ජාතික කණ්ඩායමෙන් ෆේල් වෙලා එන ක්‍රීඩකයා එතන ඉන්නවා. ඉමර්ජින් එකකින් කෙනෙක් උඩට එන ප්‍රවණතාව හරි කලාතුරකින් තමයි අපි දකින්නේ. ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. අර ක්‍රීඩකයා මේ පැත්තට ඇවිල්ලා එන්නේ. හැබැයි ඩොමෙස්ටික් එක ඇතුලේ අපි දැන් දකිනවා ලංකාවේ ඩොමෙස්ටික් එකක ලකුණු 100ක් 150ක් ගහනවා කියන එක හරි ලේසි පහසුයි වගේ තමයි පේන්නේ තියෙන තනතිරු වල තත්ත්වෙත් එක්ක. නමුත් අඩුම එහෙම හරි ලකුණු 100 150 ගහන ක්‍රීඩකයෙක්ට යම් ආකාරයක තරඟ ජාත්‍යන්තර මට්ටමේ තරඟ කිහිපයක් හරි අත්හදා බලන්න දුන්නා නම් සමහර විට අපිට ඔය බංකුවුඩ ප්ලේයර්ස්ලා ගොඩක් වෙලා තියාගෙන ඉන්න ඕන වෙන එකක් නැහැ. ඔව් දැන් මේක ගත්තම අර අනිත් කාරණේ තමයි දැන් තීරීම් කමිටුවක් ආවහම ඒගොල්ලෝ කල්පනා කරනවා මේ යම් ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට නිසි කාලය ඇතුලේ අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම අපි දැක්ක පහුගිය කාලය ඇතුලේ උදාහරණයක් විදිහට ජෙෆ්රි වැන්ඩර්සේව ගෙනාවා 20 කණ්ඩායමට. එතකොට අපි මාර්ග විදිහට අපි ප්‍රශ්න කරපු කාරණේ ඇයි ජෙෆ්රි වැන්ඩර්සේ 20 කණ්ඩායමට එන්නේ? ඔහුගේ එක්දින කණ්ඩායමේට පැමිණීම කිසිදු ගැටලුවක් නැහැ. නමුත් 20 කණ්ඩායමකට අපි බලන්න ඕනේ තව අවුරුදු ගාණක් ක්‍රීඩා කරන්නට පුළුවන් ක්‍රීඩකෙක් විශේෂයෙන් තරුණ ක්‍රීඩකෙක් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. නමුත් අවසානයේදී ඒ තීරීම් කමිටුවම තීරණය කරනවා නෑ ජෙෆ්රි වැන්ඩර්සේ මේකට සුදුසු නැහැ. මේකට ආපහු ගේනවා දුෂාන් හේමන්ත. මේ අවුරුදු එකහමාරකට පස්සේ. එතකොට දුෂාන් හේමන්ත ඒ අවුරුදු එකහමාරක කාලය ඇතුලේ ක්‍රීඩා කළා නම් ඔහු මේ වෙනකොට වනිදුගේ රිප්ලේස්මන්ට් එකට ලෑස්ති වෙලා. එතකොට අපි දන්නවා වනිදු ක්‍රීඩා කරන්නේ යම් ආබාධ තත්වයන් එක්ක. එතකොට අපිට වනිදුව පරිස්සම් කරගෙන එතනට තව ක්‍රීඩකෙක් තරඟ 3ක් ක්‍රීඩා කරනවා නම් තරඟ 2ක් වනිදු ක්‍රීඩා කරලා අපිට එක තරඟයක් මේ දුෂාන් හේමන්ත හරිය ඔහුගේ ආදේශකේ ක්‍රීඩා කරවන්න පුළුවන්. හැබැයි අපිට පේන දුෂාන් හේමන්ත ස්ක්වොඩ් වලට නම් වෙනවා. මොනවද ස්ක්වොඩ් එකේ යන්නේ යනවා පේනවා. එච්චරයි කවදාවත් ක්‍රීඩාංගණය තුල දකින්නේ නැහැ. කොහොම හරි ඔහොම වෙලා දැන් අපි ඉන්නේ ටිකක් තීරණාත්මක මොහොතක. මොකද අපි හැමෝම ඉන්නේ මේ වෙලාවේ අර කිව්වා වගේ දැන් ටොක්සික් ෆෑන් බේස් එකක ඒ ලැබෙන්න ඕන ට්‍රීට්මන්ට් බලාපොරොත්තුවෙන් තමයි මේ තරඟවලට යන්නේ. හැබැයි තේජානි දැන් ඔය ගොඩාක් පිරිස බහුතරයක් පිරිස මේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් බලන ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට එන පිරිස අතර ඔය ටොක්සිසිටි එක නැහැ. ඒක තියෙන්නේ ඔය සමාජ මාධ්‍ය තුල ඉන්න යම් පිරිසක් තුල පමණයි ඕක තියෙන්නේ. එතකොට සමහරක් ඒ පිරිස හැමෝම නෙමෙයි. සමහරු ක්‍රීඩාංගන වලට එන්නෙත් නැහැ. එතකොට මේ ඒ පිරිස උත්සාහ කරන්නේ අනිත් අයවත් මේ ගොඩට ඇදලා ගන්න. ඉතින් එතන යම් දේවල් තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ දේශපාලනය සඳහා දේශපාලන අරමුණු සඳහා මේ ක්‍රිකට් ක්‍රීඩාව සෑහෙන්න භාවිත වුණා. හැම පක්ෂයක්ම භාවිත කළා. නමුත් අවසානයේදී ඒක ක්‍රිකට් වලට වෙච්ච දෙයක් නැහැ. ක්‍රිකට් පිළිබඳව නරක මතයක් සමාජගත වෙච්ච එක තමයි උනේ. එතකොට ඒ සියලු එල්ල වෙන චෝදනා ඇත්තනම් මේ දේවල් ඔප්පු කරන්නටත් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් අන්තිමට හැමදේම බාරගන්න සිද්ධ වුණේ ක්‍රීඩකයන්ගේ පැත්තෙන්. ඔවුන් දැන් මානසිකව ඉන්න තැන සමහර තැන්වලදී निराකරණය කරගන්න බැරි අපහසුතාව තැන්වල ඉන්නේ. ඒ කොහොම හරි දැන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පළමු තරඟය සඳහා මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වෙනකොට ඉන්න ක්‍රීඩකයන්ගේ ලයිස්ට් දිහා බැලුවම අපිට අයර්ලන්තයට යම් අභියෝගයක් එල්ල කරන්න පුළුවන් පිරිස අතරේ කවුද ඉන්නේ කියලා අපි බලමු. අපිට ඇත්තටම අපේ කණ්ඩායමටම බැරි නෑ. අයර්ලන්තයේ තියෙන ස්ටැට්ස් වලට බැලුවට පස්සේ. අනිවාර්යයෙන්ම අපි ක්‍රීඩකයෝ දෙන්නෙක් තෝරගන්නවා. මේ ක්‍රීඩකයෝ දෙන්නා තෝරගන්නකොට මේගොල්ලෝ අතරේ පොඩි බැටල් එකක් තියෙනවානේ. ඒ බැටල් එක ගැන තමයි අපි බලමු දෙන්න. හරි. මේ ටයිම්ලස් පැෂන් තමයි ඔබට මේ පොඩ්ඩක් පේබැක් බැටල් එක අරගෙන එන්නේ. අපි මතක් කරන්න ඕනේ මේ ටයිම්ලස් පැෂන් කියන්නේ ඇත්තටම ක්‍රීඩාවට ආදරය කරන ඔබට හොඳම අවස්ථාවන් හැමදාම කැමැත්තෙන්ම දුන්නු ආයතනයක්. ලෝකයේ දිහා බලුවත් මේ ටයිම්ලස් පැෂන් කියලා කියන්නේ තාක්ෂණීය පැත්තෙන් ටෙක් කියන කාරණේ පැත්තෙන් බොහොම ඉහළ සන්නාමයක්. ඔවුන් පහුගිය නොවැම්බර් මාසෙ විතරක් ක්‍රිකට් භාණ්ඩ 7 ලක්ෂයකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් ඔන්න මේ පාරත්
ඉදිරියේදී තවමත් මේ ටයිම්ලස් පැෂන් අපේ ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ නිසා තමයි ඔන්න Moose Pod Hub Payback අපිත් එක්ක මේ සීසන් 7 එකෙත් ඕන එකතු වෙලා ඉන්නේ. අපි ටයිම්ලස් පැෂන් එකයි බැටල් සෙග්මන්ට් එකට යන්න හදන්නේ. ටයිම්ලස් පැෂන් ගිය නොවැම්බර් මාසේ ලංකාවේ ක්‍රිකට් එකට පැෂන් තියෙන ජන ගංගාවට ලක්ෂ 7ක් වටිනා ක්‍රීඩා උපකරණ දිනා ගන්න අවස්ථාවක් ලබා දුන්නා. එක් ජයග්‍රාහිකයෙක් එවරදින්නාමෙන් මේ අවුරුද්දෙත් අපි නැවත අවස්ථාවක් ලබා දෙනවා ලංකාවේ ප්‍රේක්ෂකයින්ට. ඔබට වැඩි විස්තර ලබා ගැනීමට අපේ සෝෂල්ස් වල ටයිම්ලස් පැෂන් අදම ෆොලෝ කරන්න. හරි අපි බැටල් එක ස්ටාර්ට් කරන්න කාගෙන්ද? අපි පටන් ගමු ශ්‍රී ලංකාවේ පිතිකරණයේ පැත්තෙන්. අපි මුලින්ම යන්නේ අපේ පැතුම පැතුම් නිස්සංක ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මොකද ලංකාවේ කණ්ඩායමේ ලංකාවේ ඉනිමේ හොඳම ආරම්භයක් ගන්න පුළුවන් ක්‍රීඩකයා. ඒ වගේම මෑත කාලීනව සෑහෙන කැපී පෙනෙන දියුණුවක් පෙන්ලා තියෙන ක්‍රීඩකයා තමයි පැතුම් නිස්සංක. විශේෂයෙන්ම ඔහුගේ මේ ස්ටැට් එක දැන් අපිට පේන්නේ ස්ට්‍රයික් රේට් එක 123ක 127ක වගේ ප්‍රමාණයක. නමුත් අවසාන ලෝක කුසලානෙන් පස්සේ 2024න් පස්සේ ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 140ක ඔහු රඳවාගෙන ඉන්නවා. එතකොට මේ 140ක රඳවාගෙන ඉඳි අපි දැක්කා පහුගිය කාලය තුල පැතුම් උත්සාහ කරනවා ගොඩක් අර පළවෙනි පන්දුවාර කිහිපේ සෑහෙන වේගෙන් පන්දුවට පහර දෙන්න. මේක ඇතුලේ ඔහු යම්කිසි අවදානමකුත් ගන්නවා. ඔක අපි එංගලන්ත අන්තිම තරඟ දෙක තුලදී දැක්කා. එංගලන්ත තරඟ තුලදී දැක්කා. පාකිස්තානෙත් එක්ක එතකොට බංග්ලාදේශයත් එක්ක මේ ඇෆ්ගනිස්තාන එක්ක ක්‍රීඩා කරන මේ ගොඩක් රටවල් එක්ක ක්‍රීඩා කරනකොට පැතුම්ගේ මේ වෙනස අපිට දකින්න හැකියාවක් ලැබුණා. පැතුම් කියන්නේ සෑහෙන දියුණු වෙච්ච ක්‍රීඩකෙක්. ඔහු ආරම්භ කළේ ස්ට්‍රයික් රේට් එක 112 113 වගේ ප්‍රමාණයක. එතකොට ඔහුගේ මුලින්ම ඔහුගේ රෝල් එක උනේ එක පැත්තකින් විකට් එක තියාගෙන ඉන්න එක. නමුත් දැන් කාලයත් එක්ක ඔහුගේ රෝල් එක වෙනස් කරගෙන තියෙනවා. ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට ඉනිම ආරම්භ කරන්න. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට ඉනිම ආරම්භ කරනවා විතරක් නෙවෙයි මේක කන්ටිනියු කරන්න ඕනේ ලොකු ඉනිමකට. අපි දැක්කේ පැතුම්ගේ එයා හොඳ ස්ටාර්ට් එකක් ගන්නවා ලකුණු 25ක් 30ක් ගහනවා ඊට පස්සේ විකට් එක විසි කරනවා. මේක වෙන්න බෑ මේ ලෝක කුසලාන තරගාවලිය ඇතුලේදී විශේෂයෙන් පැතුම් නිසා. මොකද පැතුම් කියන්නේ දිගු ඉනිම වලට යන්න පුළුවන් ක්‍රීඩකයෙක් සහ ලංකාවේ ඉන්න අර වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා අතරේ ඉස්සරහින් තියන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි පැතුම් නිස්සංක කියන්නේ. ඔහුගේ මේ කෙටි කාලය ඇතුලේ ඔහු ලබාගත්තු ශීඝ්‍ර දියුණුවත් එක්ක. ඉතින් ඒ නිසා පැතුම්ට මේ දේ අනිවාර්යෙන් ලෝක කුසලාන තරගාවලිය ඇතුලේදී කරන්න පුළුවන්. ඔහු ලකුණු 25ක් 30ක් ගන්නවා කියන්නේ අපිට පවර් ප්ලේ එකේ ලකුණු 50කට කිට්ටු වෙන ප්‍රමාණයක් ඇවිල්ලා. එතකොට ඊළඟට අපි කරන්න ඕනේ අපේ ඉනිම ස්ථාවර කරන එක. ඒ නිසා පැතුම් ලොකු ඉනිම වලට යන්න ඕනේ මේ තරගාවලිය ඇතුලේ. පැතුම් ඉන්නේ ලකුණු 2500ට ආසන්නේ. කුසල් මෙන්ඩිසුත් ඉන්නේ ලකුණු 2500 ආසන්නේ. කුසල් ජනිත් පෙරේරාත් ඉන්නේ 2500 ආසන්නේ. ඉතින් මේ තුන් දෙනා අතරේ කොහොමත් සටනක් තිබුණා වැඩිම ලකුණු ලාභියා වෙන්නේ කවුද කියලා. දැන් පැතුම් ඉදිරියෙන් ඉන්නවා. පැතුම් ඉදිරියටම යයි කියලා අපි කෙටි කාලයකදී මං හිතන්නේ පැතුම් කෙටි කාලයකදී මේ දැන් පැතුම් ඒ බැටන් එක ආපහු දෙන්නේ නැහැ. පැතුම් ඉස්සරහට යයි. ඉතින් මේ ලෝක කුසලාන තරගාවලියේදී පැතුම් තමයි අපේ ප්‍රධාන පැතුම බවට පත් වෙන්නේ. පැතුම් ලබා දෙන ස්ටාර්ට් එක මත ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පරාජය තීරණය වෙනවා. ඊළඟ කෙනා කවුද? ඊළඟ කෙනා අපි පන්දු යැවීම පැත්තෙන් යන්නේ දුෂ්මන්ත චමීර. දුෂ්මන්ත චමීර අන්තිම තරගයේදී විකට් 5ක් ගන්න සමත් වුණා. හැබැයි ඒ විකට් 5 අගය කරන්න උනේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පරාජය වෙච්ච විදිහත් එක්ක. නමුත් දුෂ්මන්ත චමීර කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න විශේෂිත පන්දු යවන්නෙක් අත්දැකීම් රසක් තියෙන ක්‍රීඩකයෙක්. කඩලු 83ක් ඔහු දවාගෙන තියෙනවා. එතකොට කඩලු 100ට ඔහුට යන්න තවත් කඩලු 17ක් විතරයි ඕනේ. දුෂ්මන්තගේ විශේෂත්වය ඔහුගේ වේගය, ඒ වගේම ඔහු ලයින් ඇන්ඩ් ලෙන්ත් හරියට පාවිච්චි කරනවා. ඒ වගේම ඔහුගේ තියෙන අත්දැකීම් මේ සියලුම දේවල් එක්ක දුෂ්මන්ත චමීර පවර් ප්ලේ එකේදී අපිට සෑහෙන වැදගත් පන්දු යවන්නේ. ඔහු පවර් ප්ලේ එකේදී අපිට විකට් දෙකක් අරන් දුන්නොත් බොහෝ දුරට අපිට ඒ ආක්‍රමණය ඉදිරියට අරගෙන යන්න හැකියාව තියෙනවා. මේ නිසා දුෂ්මන්ත අපිට පන්දු යැවීමෙන් ලබා දෙන ආරම්භය ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් අයර්ලන්තය වගේ කණ්ඩායමක් ඉස්සරහා ඔවුන්ට මේ 140ට වැඩියෙන් එන පන්දු වලදී විශේෂයෙන් මේ ඇසෝසියේට් නේෂන්ස් වල ඉන්න ක්‍රීඩකයන් සෑහෙන දුර්වලතාවයක් දක්වනවා. ඒ වගේම දුෂ්මන්තට පන්දු දෝලනය කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක දුෂ්මන්ත අපිට පන්දු යැවීමෙන් ලබා දෙන ආරම්භය අපි පන්දු යවද්දී අපිට ඉතාමත්ම වැදගත් වෙනවා පවර් ප්ලේ එකේදී අපේ බලය පතුරවන්න.
අපි ඒ කතා කරේ ශ්‍රී ලංකාව පැත්තෙන්නේ. අපි යනවා අයර්ලන්තේ පැත්තට. ඔව් අපි අයර්ලන්තයේ පැත්තට ගියොත් අයර්ලන්තයේ පැත්තේ මේ ක්‍රීඩකයා අපිට තර්ජනයක් වෙයි කියලා හිතනවට වඩා ඔහු මේ 2020 පිටියේ තියෙන අත්දැකීම් නිසා තමයි අපි මේ බැටල් එකේදී ඔහුව තෝරගන්නේ. ඒ තමයි අයර්ලන්ත නායකයා පෝල් ස්ටර්ලින්. පෝල් ස්ටර්ලින් ඉන්නෙත් සුවිශේෂී කඩයිමක් ආසන්නේ. ඔහු ලකුණු 3888ක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ලකුණු 4000 ගහපු ක්‍රීඩකයෝ 2020 අන්තර්ජාතික පිටියේ ඉන්නේ 3 දෙනෙක් විතරයි. මෙයාට 4 වෙනියා වෙන්න තවත් ලකුණු 112ක් ඕනේ වෙලා තියෙනවා. ඒ වගේම ජොස් බට්ලර් තරඟ කරමින් ඉන්නවා. බට්ලර්ට ලකුණු 50යි ඕනේ මේකට. ඉතින් පෝල් ස්ටර්ලින් මේ තරඟාවලිය ඇතුලේ කොයි තරම් දුරකට යයිද කියලා බලන්න තියෙනවා. මොකද අවුරුදු 35ක ක්‍රීඩකයෙක්. අවුරුදු 35ක ක්‍රීඩකයෙක් මේ අයර්ලන්ත කණ්ඩායමේ ඉන්න දෙවෙනි වයස්ගතම ක්‍රීඩකයා ක්‍රෙග් යන් තමයි ඔහුගේ වයස්ගතම ක්‍රීඩකයා. ස්ටර්ලින්ට වඩා දවස් කීපයක් ඔහු වැඩිමල් වෙන්නේ. මේ එතකොට ස්ටර්ලින් ගත්තාම ඔහුගේ තියෙන අත්දැකීම් ඔහු ක්‍රීඩා කරන්නේ මේ 9 වෙනි ලෝක කුසලාන තරගාවලියට. අයර්ලන්තයේ ලෝක කුසලානිට සුදුසුකම් ලැබපු දවසේ ඉඳලා එක දිගටම 2007න් පස්සේ ඔවුන් අයර්ලන්තයේ මේ ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කළා. ඒ හැම තරගාවලියකම පෝල් ස්ටර්ලින් ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට ඔහු 9 වෙනි තරගාවලියට තමයි ක්‍රීඩා කරන්නේ. මීට කලින් එහෙම ක්‍රීඩා කරලා තියෙන්නේ රෝහිත් ශර්මා, එතකොට මහමදුල්ලා සහ ශකීබ් අල් හසන්. මේ පාර පෝල් ස්ටර්ලින් 9 වෙනි තරගාවලියට ක්‍රීඩා කරනවා. ඊළඟට අඩිල් රෂීඩ් ඔවුන් දෙන්න තමයි තමන්ගේ 9 වෙනි තරගාවලිය වලට මේ පාර ක්‍රීඩා කරන්නේ. ඉතින් පෝල් ස්ටර්ලින් හැබැයි මේ දවස්වල අර එච්චරම ෆෝම් එකක නෙවෙයි ඉන්නේ. ඔහු අපි දන්නවා ඊටම් ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක්. නමුත් මෑත කාලයේදී ඔහු එච්චර දක්ෂතා අතරට එනවා අපිට දකින්න ලැබුණේ නැහැ. සහ විශේෂයෙන් මේ ආසියාතික තනතෙලිවලදී ස්ටර්ලින්ගෙන් ලොකු කැපිපෙනෙන ඉනිම් අපිට මෑත කාලයේදී දැක ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔහු තාම කණ්ඩායම තුල රඳවගෙන ඉන්නේ ඔහුට තියෙන අත්දැකීම සහ කණ්ඩායමක් මෙහෙවීමේ හැකියාව කියන කාරණේ මත වෙන්න පුළුවන්. නමුත් යම් තාක් දුරකට ලකුණු මට්ටමක ඉන්නවනේ. ඔව්. කියන්නේ දිගු ඉනිම් නැතත් කොයි වෙලාවෙ හරි පත්තු වෙන්න පුළුවන්. මේ ක්‍රීඩකයෙක්. නිෂ්ක්‍රීය වෙලා තියෙන ගිනි කන්දක් වගේ තමයි පත්තු වුණොත් ඉවරයි. කියන්න බෑ අපි සාමාන්‍ය පත්තු කරන්න හරි දක්ෂයි. ඔව් ඒක කියන්නේ. ඒ නිසා කියන්න බෑ. පන්දු යවන්නන් පැත්තෙන් කතා කරද්දී අයර්ලන්තේ කවදී. ඔව් පන්දු යවන්නන් පැත්තෙන් අපි යන්නේ වමත් දඟ පන්දු යවන්න හම්ප්‍රීස්. ඔහු තමයි පහුගිය කාලය තුල මැතිව් හම්ප්‍රීස් තරඟ 15කදී කඩලු 22ක් අරගෙන තියෙනවා. ඔහුගේ හොඳම පන්දුවේ ලකුණු 13කට කඩලු 4ක්. එතකොට ඔහු තමයි පහුගිය ලෝක කුසලානෙන් පස්සේ අයර්ලන්තයේ ක්‍රීඩා කරපු තරඟවලදී වැඩිම කඩලුලාභියා බවට පත් වෙලා තියෙනවා. එතකොට ඔහුගේ පන්දු යැවීම සෑහෙන වැදගත් වෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම වමත් දඟ පන්දු යවන්න ඉදිරියේ ස්ට්‍රගල් කරලා තියෙනවා සෑහෙන. ඒ වගේම මේ තනතිරු වල දඟ කැවීමක් තියෙන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. SSC තනතිරුව නම් අපි එහෙම දැක්කේ නැහැ. පිටිකරණයට යෝග්‍ය තනතිරුවක් අපි දැක්කේ. නමුත් ප්‍රේමදාස තනතිරුවේ දෙවෙනි අර්ධයේ ඇතැම් විට දඟ කැවීමක් තියෙන්නට පුළුවන්. සාපේක්ෂව අපි ගත්තොත් SSC ක්‍රීඩාංගණයට වඩා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දඟ කැවීමක් තියෙන්න පුළුවන්. ඉතින් මේ තත්වයක් එක්ක දඟපන්දු යවන්නන් ක්‍රීඩා කළොත් ඔවුන්ගේ දඟපන්දු යවන බලෑනියේ ඉන්න වර්තමානයේ ෆෝම් එකේම ඉන්න ක්‍රීඩකයෙක් තමයි හම්ප්‍රීස් කියලා කියන්නේ. ඒ වගේම ගැරට් ඩෙලනි ඉතාමත්ම දක්ෂ පන්දු යවන්නෙක්, අත්දැකීම් තියෙන පාදඟ පන්දු යවන්න. මේ වගේ ක්‍රීඩකයන් එක්ක තමයි අයර්ලන්ත කණ්ඩායම අපිත් එක්ක තරඟ කරන්න එන්නේ. ඔව් මේ බෙන් වයිටොත් කියලා තිබුණා 2014 දී ආ පුහුණු තරඟයකට විතරයි ඇවිල්ලා තිබුණේ SSC පිටියේ නම්. ඒ අරෙන්න මීට කලින් මේ කිසිම SSC පිටියේ තරඟයකට ඇවිල්ලා නැහැ කියලා. හැබැයි අපිට දැන් හම්බෙන්නේ ප්‍රේමදාස පිටියේනේ. ඒතකොට ඉතින් බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියන එක. ඒ විදිහට තමයි අපි ටයිම්ලස් පැෂන් අපේ බැටල් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ටයිම්ලස් පැෂන් කියලා කියන්නේ ලෝකේ පිළිගත් ටෙක් එහෙම නැත්නම් තාක්ෂණික ආයතනයක්. ඕන් පසුගිය නොවැම්බර් මාසයේදී විතරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ 7 ලක්ෂයකට ආසන්න වටිනාකමකින් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් මේ වර්ෂයේදීත් ඒ දේ ඒ විදිහටම කරන්න පැෂන් එක ක්‍රීඩාව වෙනුවෙන් ඔබට තියෙන ආසාව වෙනුවෙන් උදව් කරන්න ඕන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි ටයිම්ලස් පැෂන් මේ විදිහටයි මේ බැටල් එක අරගෙන ආවේ පොඩ්ඩක් වෙටි. ටයිම්ලස් පැෂන් ගිය නොවැම්බර් මාසේ ලංකාවේ ක්‍රිකට් එකට පැෂන් තියෙන ජන ගංගාවට ලක්ෂ 7ක් වටිනා ක්‍රීඩා උපකරණ දිනා ගන්න අවස්ථාවක් ලබා දුන්නා. එක් ජයග්‍රාහිකයෙක් එවරදින්නාමෙන් මේ අවුරුද්දෙත් අපි නැවත අවස්ථාවක් ලබා දෙනවා ලංකාවේ ප්‍රේක්ෂකයින්ට. ඔබට වැඩි විස්තර ලබා ගැනීමට අපේ සෝෂල්ස් වල ටයිම්ලස් පැෂන් අදම ෆොලෝ කරන්න. මේ විදු රොස් ඩාය ඔහුත් ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. මොකද 2024 මගේ මතකනේ වැරදි නම් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු ශතකයක් වාර්තා කරනවා. ඉතින් අපි ක්‍රීඩකයෝ පිළිබඳව බලද්දී අයර්ලන්තයේ පැත්තෙන් බැලුවත් යම් ආකාරයේ අභියෝගයක් එල්ල කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි දැන් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව
අපි බැලුවොත් අපේ කණ්ඩායමේ කවුද 11 දෙනා? මේ විදේශයන් මාලිංග උන්න නැහැ. ඒ වෙනුවට අපිට ප්‍රමෝද් මදුෂාන් ඇවිල්ලා ඉන්නවා. එහෙම බැලුවට පස්සේ කවුරු වෙන්න පුළුවන්ද අපේ 11 දෙනා? ඔව් අපේ 11 දෙනා පිළිබඳව බලද්දී මම නම් කරන 11 නම් කුසල් ජනිත් පෙරේරා මේ තරගයේදී කණ්ඩායමට එන්න ඕනේ. මොකද මේ අයර්ලන්ත කණ්ඩායම ගත්තාම අයර්ලන්ත කණ්ඩායමේ වමත් පිතිකරුවෝ ඉන්නේ එක්කෙනයි. එක්කෙනයි. එතකොට බෙන් කැලියට්ස් විතරයි ඔයගොල්ලන්ගේ වමත් පිතිකරුවෙක් ඉන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ පිටදඟ පන්දු යවන්නෙක් අඩු කරලා කුසල් ජනිත් පෙරේරාව කණ්ඩායමට ගේන්න. මොකද කුසල් පෙරේරාව අපි මේ සංචිතයට ගේන්නෙම ඔහුව ක්‍රීඩා කරවන්න. නැත්නම් ඔහු ක්‍රීඩා කරන ඔහුගේ බොහෝ විට අවසාන ලෝක කුසලාන තරගාවලිය වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රීඩකයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක අපි ඔහු බෙන්ච් ප්ලේයර් කෙනෙක් විදිහට නෙමෙයි ගේන්නේ. දසුන් ශානකත් මේ කතාව කියනවා කැප්ටන්ස් ප්‍රෙස් එකේදී අපි කුසල් පෙරේරාව ගෙනාවි ක්‍රීඩා කරවන්න කියලා. එතකොට ඔහු ක්‍රීඩා කරනවා නම් කොතනද ක්‍රීඩා කරන්න ඕනේ තැන? ඔහුගේ 2020 තරඟ වාර්තා ආරම්භ බැලුවොත් ඔහු හොඳටම ක්‍රීඩා කරලා තියෙන්නේ. ඔහුගේ හොඳම සාමාන්‍යයක් තියෙන්නේ අංක 3 ස්ථානයේ. එතකොට කුසල් පෙරේරා අංක 3 ක්‍රීඩා කරන්න ඕනේ. කුසල් පෙරේරා අංක 3 ක්‍රීඩා කළොත් කුසල් මෙන්ඩිස් කොතනද ක්‍රීඩා කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. ඉතින් මම දකින දේ නම් කුසල් මෙන්ඩිස් එයා ටෙස්ට් තරඟ රටාවේ අංක 6 ක්‍රීඩා කරනවා. ඔහු අංක 6 ක්‍රීඩා කළොත් ලංකාවේ ලෝ ඕඩර් එකේ තියෙන ප්‍රශ්නෙටත් ලොකු විසඳුමක් ලැබෙයි. මොකද කුසල් මෙන්ඩිස් කියන්නේ හොඳට ස්පින් එක හැන්ඩල් කරන ක්‍රීඩකයෙක්. පන්දුව පරණ වුණාට පස්සේ අපි දන්නවා ඔහු පුල් පහර ගහන්න ගත්තට පස්සේ ඒක නවත්තන්න පන්දු යවන්නට සෑහෙන අමාරුයි. මොකද ඔහුගේ පුල් පහර ඔහුට පුළුවන් තමන්ගේ ලෙග් සයිඩ් එකේ ඕනෙම තැනකට ප්ලේස් කරන්න. ඉතින් ඒ හැකියාව තියෙන ක්‍රීඩකයෙක් ඔහු. ඒ නිසා කුසල් පෙරේරා අංක 3 කියන තැන සාර්ථකව පන්දුවට පහර දුන්නොත් අපිට කුසල් මෙන්ඩිස් අංක 6 කියන තැනට ගේන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ ඔය හිතනවාද අභියෝගේ බාරගන්නේ කියලා කුසල්? කියන්න බෑ. ඒ කියන්න බෑ. නමුත් ඒ කියන්නේ කුසල් නම්බර් 3 ගහනවා න ะ. ඔව් ඒ කියන්නේ අපි කණ්ඩායමක කම්බිනේෂන්ස් නේ හදන්න ඕනේ. කණ්ඩායමේ ක්‍රීඩකයෝ ටික අරගෙන හරි අපි කුසල් පෙරේරාවත් ගේන්න ඕනේ. එහෙනම් එයා උඩ ගස්සන්න ඕනේ. කොහෙද ගස්සන්නේ? එහෙනම් 4 ගස්සමුද? එහෙම නෙමෙයි. අපි ඕනේ එයා කොහෙද හොඳට කරලා තියෙන්නේ. එයාව කොතෙන්ද දැම්මොත් අපිට ඉම්පැක්ට් එකක් වෙන්නේ. ඒක තමයි අපි බලන්න ඕනේ. එතකොට කුසල් පෙරේරා අංක 3 ක්‍රීඩා කළොත් මගේ අදහස කුසල් මෙන්ඩිස් අංක 6 ක්‍රීඩා කරන්න ඕනේ. එතකොට අංක 4 පවන් රත්නායක ක්‍රීඩා කරනවා. ඔහු ස්පින් එකට හොඳටම ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. එතකොට දසුන් ශානක. මගේ අදහස මගේ මතේ අංක ඔයාගේ මතේ මගේ මතේ අංක 5 දසුන් ශානක. බලමු මගේ මතේ මොකද්ද කියලා. ගොඩක් දෙනෙක් ඔකට දැන් විරුද්ධයිනේ. ඇයි මගේ මතේ ඒක බෑ. ලෙග් ස්පින් එක. ඔය දසුන් ශානක ගැන තියෙන්නේ ඒකම තමයි. ඔව් දැන් මට පහ ගහන්න බෑ කියලා. පහ ගහන්න බෑ කියලා නේ. ඒ කියන්නේ දසුන් කියන්නේ නැහැ නේ බෑ කියලා. දසුන් කියන්නේ බෑ කියලා. දසුන් කියන්නේ මට දෙන්න මම ගහන්නම් කියලා. හම්බෙන්නේ. අනිත් හැමෝම කියනවා මගේ මතේ ඒක බෑ කියලා. නමුත් දසුන්ගේ ස්ටැට්ස් අපි අරන් බැලුවොත් එයා අංක 4 5 ක්‍රීඩා කරපු අවස්ථාවන් වලදී 4 5 6 තමයි එයාගේ හොඳම ස්ටැට්ස් තියෙන්නේ. 7 8 ක්‍රීඩා කරපු අවස්ථාවල දැන් ගොඩක් දෙනෙක් කියනවා දසුන් ෆිනිෂර් කෙනෙක් කියලා. දසුන් ෆිනිෂර් කෙනෙක්. එයා අන්තිමට ඇවිල්ලා ලකුණු ගොඩක් අහලා මැච් එක දිනවනවා. මැච් 100 ගානටම රෙකෝඩ්ස් අරන් බැලුවාම ලකුණු 20ට වැඩියෙන් ගහලා අපි තරඟ දිනලා තියෙන අවස්ථා දෙකයි. අංක 7 8 ක්‍රීඩා කරලා. ඕකේ. හරි. එතකොට අපි දසුන්ව කැප්ටන් විදිහට ගෙනල්ලා ඕවර්ස් දෙකක් දාලා නම්බර 7 8 බෝල 10කට විතර සෙල්ලම් කරන්න දෙනවද? එහෙම නැත්නම් එයාට ඉම්පැක්ට් එකක් දෙන්න පුළුවන් අංක 5 තැන ක්‍රීඩා කරනවද? අපේ බ්‍රේන් සෙන්ටර් එකට මේක පේන්නේ නැද්ද? සමහරට පේනවත් ඇති. පේනවත් ඇති. ඒගොල්ලෝ කියනවත් ඇති. හැබැයි කියන දේවල් අහන්නත් ඕනේනේ. ඇත්ත. ඒක එක්සිකියුට් වෙන්න එපානේ. හා. මේ මගේ 11ත් බලන්න ඕනේ. බලමු. බලමුනේ මගේ 11 මොකද්ද කියලා මට මතකත් නැහැ. මෙන්න මගේ 11 මම එතන මේ ඔයා නම් කුසල් ජනිත් පෙරේරා ගෙන්නුවානේ. මම කුසල්ව ගෙනාවේ නැහැ මොකද අයර්ලන්තේ වගේ කණ්ඩායමක් එක්ක කමිදුට දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. මොකද කමිදු අසාර්ථක වුණොත් අයර්ලන්තේ වගේ කණ්ඩායමක් හමුවේත් අසාර්ථක වුණොත් කුසල්ව ගේන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. ඒ නිසා මම කමිදුව තිබ්බා එතනට. මේ තමයි මගේ 11. පේනවනේ ඔයාටනේ? ඔව් ඔයාගේ කණ්ඩායම ස්පින් වැඩි කරලා තියෙනවා. පොඩ්ඩක් වැඩි කරා මොකද අපිට ආර් ප්‍රේමදාස හම්බෙන්නේ. ඒ හින්දා මම පොඩ්ඩක් වැඩි කළා. ඔව් අපිට ස්පින් ඔප්ෂන්ස් 1 2 3 4 5ක් තියෙනවා. පහක් තියෙනවා. පස් දෙනාම යොදා ගන්නවද කියන එක ප්‍රශ්නයක්. කොහොම හරි කොහොමදත් යොදා ගන්න. දැන් මගේ කණ්ඩායමේ ගත්තොත් මම ස්පින් ඔප්ෂන්ස් අඩු කරලා තියෙන්නේ මොකද වමත් පිටිකරුවෙක් නැති නිසා. නැති හින්දා. මේ එතකොට කුසල් පෙරේරා මම ගෙනාපු හේතුව අනිත් එක තමයි මේ එකක් එයා ක්‍රීඩා කරන්න ඕනේ. ක්‍රීඩා කරනවා නම් මේක එයාට හොඳ ස්ටාර්ට් එකක් ගන්න තැනක් සහ මේ කුසල් පෙරේරා කලින් තරගාවලිය ක්‍රීඩා කළේ නැත්නම් ඔහු අසනීප තත්වයෙන් හිටිය. ඔහු උණ රෝගී තත්වයෙන් ඉඳලා දවස් 12ක් විතර
විවේක ගනිමින් ඉඳලා තමයි ඔහු එංගලන්ත තරගාවලියට එකතු වුණේ. එතකොට දෙවෙනි තරගයේදීත් ඔහුගෙන් විමසීමක් කරලා තිබුණා ඔහු ක්‍රීඩා කරන්න සූදානම්ද කියලා. නමුත් ඔහු එතකොට කියලා තිබුණා පුහුණුකාරීත්වයට නෑ මට තාම ඒක මට මැච් ෆිට්නස් එක නැහැ. ඒ නිසා මම තාම රෙඩි නැහැ ක්‍රීඩා කරන්න. මොකද දවස් 12ක් උණ හැදිලා ඉඳලා ඇවිල්ලා ක්‍රීඩකෙක් Tamanගේ බොඩි ෆිට්නස් එක හදාගෙන ඊළඟට එයාගේ රිද්ම් එකට එන්න ඕනේ. ඉතින් මේ සියලු දේවල් එක්ක ක්‍රීඩකයා තමන් නිදන්නේ තමන්ට මේක පුළුවන් ද බැරිද කියන එක. එතකොට ඔහු කියලා තිබුණා ඕනනම් එයාට ඉල්ලගෙන සෙල්ලම් කරන්නත් තිබුණා. නමුත් ඔහු කියලා තිබුණා නෑ මට මේක ඔව් ඉන්න. මට දැන් ඔතනදිත් ප්‍රශ්නාර්ථයක් එනවා. හරි. එක පැත්තකින් වුණා. තව පැත්තකින් විවිධාකාරයෙන් ආබාධ වලට ලක්වීමේ ප්‍රවණතාව වැඩි ක්‍රීඩකෙක්. එහෙම තියෙද්දි අයියා අපිට බැරි තව ක්‍රීඩකෙක් මීට කලින් ආදේශ කරලා බලන්න තිබ්බේ නැද්ද? මම හිතන්නේ කුසල් පෙරේරා වෙනුවට තමයි අපි කමිල් මිෂාරව අරගෙන ආවේ. ඔව්. එතකොට කමිල් මිෂාර අංක 3 ක්‍රීඩා කරලා නෑ ඒත් දැන් කුසල්ව ගේනවනේ. ඔව්. කුසල්ව බෙන්ච් එකේ හරි තියලා තියෙනවනේ. මං අහන්නේ තව ඒ වගේ තව ප්ලේයර් කෙනෙක් අපිට බැරිද අත්හදා බලලා තියන්න? කලින් අපිට තිබ්බ තරංගාවලි වල. කුසල් වෙනුවට කුසල් උණ ගැනලානේ ඉන්නේ. එතකොට හිටියේ. ඔව් කුසල් පෙරේරා වෙනුවට එතකොට අපි කමිඳුව කණ්ඩායමේ ක්‍රීඩා කෙරෙව්වා. ඒ වගේම චරිත් ක්‍රීඩා කළා. චරිත් කමිඳු කුසල් මේ තුන් දෙනාගෙන් සමහරට දෙන්නෙක් යයි කියලා තමයි අපි මුලදී හිතාගෙන හිටියේ ලෝක කුසලාන තරඟාවලිය. නමුත් දැන් ඔවුන් තුන් දෙනාම ඉන්නවා. ඒ අර ධනංජය ද සිල්වා ඇවිල්ලා ඔහු ආපහු සංජිතින් ඉවත් වීමත් එක්ක තමයි මේ තුන් දෙනාට මෙන්න chance එක තිබුණේ. ධනා හිටියානම් මේ තුන් දෙනාගෙන් දෙන්නෙක්ට විතරයි අවස්ථාව තියෙන්නේ. ඕක තමයි ඔන්න අපේ 11 බලමු හෙට කොහොමද තීරණය වෙන්නේ කියලා. ඔහොම තමයි ඉතින් අද අපේ කතා බහට ගොඩක් දේවල් කියන්න තියෙන්නේ නේ. ඔව් තව අන්තිමටම කියන්න දෙයක් තියෙනවා. ඒක තමයි මහල් ජයවර්ධන හර ලස්සන කතාවක් කිව්වා. එළියේ සද්ද ගැන හිතන්න එපා. තමන්ගේ එදා දවසේ වැඩේ හරියට කරන්න. ඕක තමයි හැබැයි කියන්නේ හැමදාම. කරයිද? අනිවාර්යෙන් ඒක තමයි කරන්න ඕනේ. මොකද මම දන්න කාරණේ තමයි මේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය වලින් ඈත් වෙලා ඉන්නේ. මොකද මේ දේවල් එක්ක මම හිතන්නේ ඒක දැක්කහම ඕන කෙනෙකුට ඒක පීඩනයක් බවට පත් වෙනවා. හැබැයි ඕන් අර මේකෙන් ඈත් වෙලා හිටියත් ඕන්ගේ අර යාළු මිත්‍රාදීන් ඈත් වෙලා නැහැනේ. එතකොට මේ දේවල් පොඩ හරි සම්ප්‍රේෂණය වෙනවා. ඉතින් එතකොට සමහර වෙලාවට ඔවුන්ටත් ඒ කියන්නේ අපි දන්නවා ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් මහන්සි වෙලා කරනවා. අර සිටුේෂන් හැන්ඩල් කරන තැනදී තමයි ඔවුන් මේ ප්‍රශ්නය දාගන්න. ඉතින් ඒකට හේතුව එක්කෝ සමහර වෙලාවට අපි මේ ක්‍රීඩා කරන තනතිරු වල අපි ගොඩක් ක්‍රීඩා කරලා තියෙන්නේ මන්දගාමී තනතිරු වල. එතකොට ලකුණු එච්චර නැහැ. එතකොට අපේ ක්‍රීඩකයන්ට ලකුණු රැස් කරන්න අමාරුයි. ස්ට්‍රයික් රේට් අඩු වෙන්න එක හේතුවක්, ඇවරේජ් අඩු වෙන්න එක හේතුවක්. හැබැයි අපි උපන්දා ඉඳලා මේ දඟ කැවෙන තනතිරු වල ක්‍රීඩා කරලා දඟ පන්දු යවන්න ඉදිරියේ ෆේල් වෙන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ Tamanගේ බේසික්ස් වල ඉඳලා ක්‍රීඩා කළොත් පිටින් එන දේවල් වැඩක් නෑ. ඇත්තටම ලයින් එක ඇතුළට ගියාට පස්සේ තමන්ගේ වැඩේ තමන් අවුරුදු 10ක් 15ක් තිස්සේ පුරුදු වෙච්ච දේ හරියට කරන්න තමයි තියෙන්නේ. ඒක හරියට කළොත් අනිවාර්යෙන් මේ තරගාවලිය අපිට සෙමි ෆයිනල් වෙනකන් යන්න හැකියාවක් තියෙනවා. හොඳම පොටෙන්ෂල් එකක් තියෙන තරගාවලියක් අපිට. හරි. එහෙම හරියට කළොත් ලංකාව කීයක් ගහයිද? ලංකාව මුලින් පන්දුවට පහර දුන්නොත් ලකුණු 177ක් ගහනවා. 177ක්. මම හිතනවා 180 274 ගණක් ගහගන්න පුළුවන් වෙයි හරියට ගහුවොත්. හරි. බැරි නෑ. හරි. ඊළඟට මොකද අපි එංගලන්ත කණ්ඩායමට එහෙම කරානේ. දෙවෙනි තරගෙ බැරි නෑ. ඊළඟට අයර්ලන්ත කණ්ඩායම කීයක් කරයිද? අයර්ලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන්නොත් මම කියන්නේ 137ක් ගහයි. මමත් ඒ ළඟ ඉන්නවා. හරි. එහෙනම් ওই විදිහට තමයි අද අපිට අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර තරගය ගැන විස්තර කතා කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගයේදී ඊට කලින් දවසේ හරියටම හවස 6:30ට ඔබව බලන්න එනවා. එහෙනම් අදට අපි ගිහින් එන්න විදුත් හිටියා මාත් එක්ක. මූස් අපිත් එක්ක හිටියා. යන්න මූස් ඇප් එකට ගිහිල්ලා ඔබේ කොහොමද අපේ ස්කෝර් එක කීයද කියලා ප්‍රෙඩික්ට් කරන්න. එහෙම වුණොත් ලක්ෂ ගණනින් ටැග් දිනා ගන්න පුළුවන්. මූස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒ අතරේ මූස් ටී-ෂර්ට්ස් මේ හැම දෙයක්ම ඔබට ලොකු ඩිස්කවුන්ට්ස් වලට අරගන්නත් පුළුවන්. තව ගොඩක් දේවල් තියෙනවා ක්‍රිකට් ගැන දැනගන්නවා නම් ක්‍රිකට් විතරක් නෙවෙයි මං හිතන්නේ. ඊට එහා ගියපු ගොඩක් දේවල් මූස් ඇප් එක ඇතුළට ගියාම බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් යනවා අදට ඊළඟ තරගෙදී ඊට කලින් දවසේ අපි හම්බෙමු.